Hello everyone, welcome back to my YouTube channel. මේ දවස්වල යොම්මල් චොන්සන් එකේදී ඒ කියන්නේ වර්ෂ අවසානයේ බදු සෙටල්මන්ට් කරද්දී අවශ්‍ය ඩොකියුමන්ට් හෝම් ටැක්ස් ඇප් එක හරහා කොහොමද කම්පැනි එකට යවන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. මුලින්ම අපි ලොගින් වෙන්න අනන්‍යතාවය තහවුරු කරන්න ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ලබා ගන්න ඕනි. ඉතින් අපි ඒක කකාओ එක හරහා කරගන්නේ කොහොමද කියලා බලමු. හෝම් ටැක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ මම මේ ඇරෝ එකකින් පෙන්නන දෙවෙනියට තියෙන එක ක්ලික් කරගන්න ඕන. හරි, දැන් ඔයාට මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එවි. මෙතන ඔයා හගින් කියන එක දෙන්න ඕන. දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයා දෙවෙනියට තියෙන කන්පියොන් ඉන්චන් කියන එක තමයි ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතනදී කකාओ එක සිලෙක්ට් කරගන්න ඕන. හරි, දැන් ඔයා මෙතනදී ඔයාගේ සම්පූර්ණ නම කැපිටල් වලින් දෙන්න මේ ඉරම් කියන තැන යටින්. දැන් ඔයාගේ බර්ත්ඩේ එක දෙන්න. අවසානයේටම ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න. දැන් මේ යට තියෙන තාම් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ යට නිල් පාටින් හයිලයිට් කරලා තියෙන එක ක්ලික් කරන්න ඕන. හරි, මෙතනදී ඔයා කරන්න ඕන ඔයාගේ මේ ඇප් එක මෙහෙම්මම තියෙද්දි ඔයාගේ කකාओ එකට යන්න ඕන. කකාओ එකට ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා ඇති. ඒකේ ඉන්ජන්සෝ පල්ගප් හගි කියන එක ක්ලික් කරන්න ඕන. මෙතනදී ඔයා කකාओ සර්ටිෆිකේට් එක ගන්න මේ ටර්ම්ස් වලට එකඟයි කියන්න මේ ටික් ටික දීලා ඊට පස්සේ කන්ටිනියු කියන එක ක්ලික් කරන්න ඕන. හරි, දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයාගේ සම්පූර්ණ නම මුලින්ම දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කොරියාවේ ඩෙන්ටිටි නම්බර් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක තියෙන වර්ග සිලෙක්ට් කරලා ෆෝන් නම්බර් එක දෙන්න ඕන. ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ ඊට ඉස්සරහින් වෙරිෆයි කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට එන මැසේජ් එකේ ඇග්‍රි කියන එකට ටික් එක දීලා කන්ෆර්ම් කියන එක ක්ලික් කරන්න ඕන. ඔන්න දැන් ඔයාගේ මොබයිල් නම්බර් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතන ටයිප් කරලා ඔයා next කියන බටන් එක ක්ලික් කරන්න ඕන. හරි. දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයා ඔයාට ඉන්ටර්නෙට් බෑන්කින් තියෙන බෑන්ක් එකක් සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් මගේ ඉන්ටර්නෙට් බෑන්කින් තියෙන හනා එකේ නිසා මං හනා බෑන්ක් එක මෙතනදි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒක account number එක දෙන්න ඕන. ඉතින් මෙතන ඔයා සිලෙක්ට් කරගන්න බෑන්ක් එකේ account number එක ඇඩ් කරගන්න ඕන. දැන් ඒ යටින් තියෙන send one won කියන එක ක්ලික් කරගන්න ඕන. හරි, දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන ඔයා මේ 3 digit number කියන තැන නම්බර් 3ක් ටයිප් කරගන්න ඕන. ඒ නිසා ඔයා මෙතන මෙහෙම්මම තියෙද්දි ඔයාගේ ඉන්ටර්නෙට් බෑන්කින් ඇප් එකට ලොග් වෙන්න. හරි, මෙතනදී ඔයා ඔයාගේ account එකට මුදල් තැන්පතු හරහා වොන් එකක් ලැබිලා ඇති. අන්න එතනට අපි යන්න ඕන. මේ තියෙන්නේ මට මෙතන වොන් එකක් බැර වෙලා මම එතන ක්ලික් කරගන්නවා. මේක ඕපන් වුණාම ඔයාලට පේනවා මේ යටම කකාओ කියලා අංක 3ක් තියෙනවා. අන්න ඒ අංක 3 තමයි අපි අතන ටයිප් කරගන්න ඕන. හරි, දැන් ඔන්න මම ආයි හෝම් ටැක්ස් ඇප් එකට ගිහිල්ලා මේ අංක 3 ටයිප් කරලා ඕකේ දෙනවා. ඊට පස්සේ ඔයාට එනවා පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. මෙතනදී ඔයා අංක 6ක පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. ඔයාගේ බර්ත්ඩේ එක වගේ ඒවා ඇඩ් කරගන්න එපා මෙතනදී. මේ දීපු පාස්වර්ඩ් එක ආයිත් පාරක් අපි ටයිප් කරගන්න ඕන. ඒ වගේම ඔයා මේ පාස්වර්ඩ් එක ආරක්ෂිත තැනක තියාගත්තොත් ඔයාට ලබන අවුරුද්දේ යොම්මල් චොන්සන් වලට ඇප්ලයි කරද්දී අලුතෙන්ම පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න නැතුව ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි, මෙතනදී මම මේ කරන්නේ මගේ පාස්වර්ඩ් එක මගේ ෆේස් ID එකට allow කරගන්න එක.
ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඕකේ කරන්න මේ අවස්ථා දෙකේදිම. දැන් ඔයාට කකාओ එකට ගියාම බලා ගන්න පුළුවන් ඔයාගේ සර්ටිෆිකේට් එක ඉෂුව කරලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඒ වැඩේ ඉවර නිසා අපි යමු හෝම් ටැක්ස් ඇප් එකේ ID එකයි පාස්වර්ඩ් එකකුයි ක්‍රියේට් කරගන්න. ඒකට ඔයා හෝම් ටැක්ස් ඇප් එක ඇතුළට ගිහිල්ලා උඩම තියෙන ලොගින් කියන බටන් එක දෙන්න ඕන. ඊට පස්සේ යටින් තියෙනවා හෙවන් කයිප් කියලා අන්න එක ක්ලික් කරගන්න ඕන. දැන් ඔයා මේ මං කරන විදිහට දකුණු පැත්තෙන් ටික් කරලා ගිහිල්ලා යටින් තියෙන ගේයින් කියන එක ක්ලික් කරගන්න ඕන. හරි දැන් ඔයා එන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතන ඔයාගේ නම කැපිටල් ලෙටර්ස් වලින් ටයිප් කරගන්න. දෙවෙනියට ඔයාගේ කොරියාවේ ඩෙන්ටිටි නම්බර් එක දෙන්න ඕන. ඩෙන්ටිටි නම්බර් එක දුන්නට පස්සේ මේ නිල් පාට බටන් එකත් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මම මෙතන පහලින් හියුදේ චොන්හා ඉන්චන් කියන එක තමයි සිලෙක්ට් කරගන්නේ. හරි මෙතනදී ඔයා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා ඔයාගේ සිම් කාඩ් එකට අදාළ වර්ගය තෝරන්න. ඊට පස්සේ මේ යටින් තියෙන බොක්ස් හතරට ටික් හතරක් දීලා හගින් කියන එක දෙන්න ඕන. දැන් ඔයාගේ ෆෝන් නම්බර් එකට එන කෝඩ් එක මෙතන ටයිප් කරලා ඉන්ජන් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. හරි දැන් ඔයා මේ හෝම් ටැක්ස් ඇප් එකට ID එකකුයි පාස්වර්ඩ් එකකුයි ක්‍රියේට් කරගන්න ඕන. අපි දැන් මේ ID එක ක්‍රියේට් කරගනිද්දි ඉංග්‍රීසි අකුරු ඒ වගේම නම්බර්ස් එහෙම නැත්නම් කැරක්ටරිස්ටික් තියෙන 6ත් 20ත් අතර ID එකක් ක්‍රියේට් කරගන්න ඕන. හරි ඊට පස්සේ මේ ඉස්සරහින් තියෙන බටන් එක ක්ලික් කරලා ඔයාට ඔයා ක්‍රියේට් කරපු ID එක සුදුසුද කියලා බලා ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕන. මේකට නම්බර්ස් ඉංග්‍රීසි අකුරු ඒ වගේම කැරක්ටරිස්ටික් තියෙන ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් 9ත් 15ත් අතර ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. පාස්වර්ඩ් එක ටයිප් කරලා මේ නිල් පාට බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයා දීපු පාස්වර්ඩ් එක දෙවෙනි පාරටත් ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර්ස් ඇඩ් කරලා ඊමේල් ඇඩ්‍රස් එකත් ඇඩ් කරගන්න ඕන. දැන් මේ යටින් යේ අනියෝ කියන එක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙන්නේ. දැන් ඔයා මේ පහලින් තියෙන නිල් පාට වල්රෝ කියන බටන් එක තමයි ක්ලික් කරගන්න ඕන. හරි දැන් ඔන්න ඔයාට මෙසේජ් එකක් එවි. ඒ කියන්නේ ඔයාගේ ID එකයි පාස්වර්ඩ් එකයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් ඔයා මෙතනින් හගින් කියන එක දෙන්න. හරි දැන් අපි මුලින්ම ඩිජිටල් සර්ටිෆිකේට් එක අරගත්තා. ඒ වගේම හෝම් ටැක්ස් ඇප් එකට ID එකයි පාස්වර්ඩ් එකකුත් ක්‍රියේට් කරගත්තා. දැන් අපිට තියෙන්නේ කම්පැනි එකට ඩොකියුමන්ට් යවන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයා මීට කලින් හෝම් ටැක්ස් ඇප් එකට ලොග් වෙලා තියෙන ඒ වගේම ඩිජිටල් සර්ටිෆිකේට් එක, ඒ කියන්නේ ඉන්ජොන්ස් එක අරගත්තු කෙනෙක් නම් ඔන්න ඔයාට මෙතන ඉඳන් වීඩියෝ එක බලලා කම්පැනි එකට ඩොකියුමන්ට් එක යවන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. හරි ඉස්සෙල්ලම දැන් අපි හෝම් ටැක්ස් ඇප් එකේ ID එකයි පාස්වර්ඩ් එකයි දීලා ඇප් එකට ලොගින් වෙන්න ඕන.
දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයා මෙන්න මේ මං ඇරෝ එකකින් පෙන්නන එක ක්ලික් කරගන්න ඕන. දැන් ඔයාට එන මැසේජ් එක හගින් කරගන්න. දැන් මෙතන දෙවෙනියට තියෙන කම්පයන් ඉන්ජන් කියන එක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙතනදී කකාෝ එක සිලෙක්ට් කරලා ඔයාගේ සම්පූර්ණ නමයි, බර්ත්ඩේ එකයි, ෆෝන් නම්බර් එකයි දෙන්න ඕන. ඊට පස්සේ මේ විදියට තාම් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ එන නිල් පාට බටන් එක ක්ලික් කරගන්න ඕන. හරි, දැන් ඔයා මෙතනදී ඔයාගේ කකාෝ එකට ගිහිල්ලා ඉන්චන් හගි කියන මේ මැසේජ් එක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ටික් කරලා වෙරිෆයි කියන බටන් එක දෙන්න ඕන. හරි, දැන් අපි එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී මම ඔයාලට වීඩියෝ එකේ මුලදිම කිව්වා අංක 6කින් යුක්ත පාස්වර්ඩ් එකක් ලියලා තියාගන්න කියලා. අන්න ඒක තමයි මෙතෙන්ට දෙන්න ඕන. එහෙම නැතුව අර අපි හෝම් ටැක්ස් ඇප් එක හදද්දි ID එකයි පාස්වර්ඩ් එකයි හදපු අන්න ඒ පාස්වර්ඩ් එක නෙමෙයි මුලදී හදපු පාස්වර්ඩ් එක තමයි මෙතනදී ලබා දෙන්න ඕන. හරි, දැන් ඔන්න ඔයාගේ authentication has been complete කියලා මැසේජ් එකක් ඇවිල්ලා ඇති. මේක ඕකේ කරලා ඔයා දැන් ආපහු යන්න ඕන හෝම් ටැක්ස් ඇප් එකට. ඊට පස්සේ ඔයා මේ නිල් පාටින් තියෙන ඉන්ජන් වල්රෝ කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔටෝම ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ඔයාගේ සම්පූර්ණ නම, ඒ වගේම ඔයාගේ කම්පැනි එකේ නමත් මෙතන යට බොක්ස් එකේ තියෙනවා. හරි, දැන් මෙතනින් පහළට ගිහින් මෙන්න මෙතනට ටික් එක දාලා හගින් හගි කියන එක ක්ලික් කරන්න ඕන. හරි, එතකොට ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඒවි. ඔය කියන්නේ ඔයාගේ වැඩේ සම්පූර්ණයි මේ වෙනකොට. ඔයාගේ හෝම් ටැක්ස් ඇප් එක හරහා ඔයාට අදාළ ඩොකියුමන්ට්ස් ඔයාගේ කම්පැනියට සෙන්ඩ් වෙලා තියෙවි.